අද මං ඔයාලට කියලා දෙන්නේ 9 වසර පෙළ පොතේ තියෙන පළමුවන පාඩමයි. පාඩමේ මාතෘකාව තමයි සේවලුම් ඉරත්තින කල්ලුම්. ඒ කියන්නේ කුකුලාත් මැණික් ගලත්. සේට්පාඩු ඔන්රු ක්‍රියාකාරකම 1. පල්ලින් තද කළුවකුණින් මෙහෙම දීලා තියෙනවා. පඩත්තේ අවදානිපොම් කලන්දුරේ යඩුවොම්. පින්තූරයට අවධානය යොමු කරමු සාකච්ඡා කරමු. ඔයාලට පේනවා ඇති පල්ලින් පින්තූර 3ක් දීලා තියෙනවා. මේවට අපිට චිත්‍ර කතා කියලා කියන්න පුළුවන්. ඒ වගේම ප්‍රශ්න වගේකුත් දීලා තියෙනවා. 1. இது போன்ற படங்களை எங்கு කණ්ඩිරුකින්රීර්හල්. මේකේ තේරුම තමයි මෙවැනි චිත්‍ර දැකිය හැකි වන්නේ කොහේද? ඊළඟ පිටුවේ තියෙනවා දෙවෙනි ප්‍රශ්නය. උංගලුක්කු ඉදු போன்ற කදයිහල් වාසික්ක විරුප්පමා. ඔබට මෙවැනි කතා කියවීමට කැමතිද? තුන්වෙනි ප්‍රශ්නය. ඉදු போன்ற එත්තනේ කදයිහල් වාසිත්තු ඉරුක්කිරීර්හල්. මෙවැනි කතා කීයක් කියවලා තිබේද? 4. අවற்றுள் උංගලුක්කු විරුප්පමාන කදේ එදු. ඒ අතරින් ඔබ කැමති කතාව කුමක්ද? ඔයාලට පුළුවන් දැන් මේ සරල ප්‍රශ්න වලට ඔයාලගේ කැමැත්ත අනුව පිළිතුරු සපයන්න. செயற்பாடு 2 ක්‍රියාකාරකම 2 ආසිරියනින් උදවියුடன் සෙවි මඩුප්පොම්. ගුරුතුමාගේ උදව් ඇතිව සවන් දෙමු. ඊළඟට රතු පාටින් වලට මාතෘකාවක් දීලා තිනවා තමිල් සිත්තිරක් කදේ දෙමළ චිත්‍ර කතාව. අපි බලමු මේ ඡේදයෙන් කියවෙන්නේ මොකක්ද කියලා. කුලන්දෙයිහලින් උලහම් කදෙයිහලිනාල් ආනදු. මේකේ තේරුම තමයි කුඩා ළමයින්ගේ ලෝකය කතාවලින් සමන්විතය. கதை சொல்லப் போகிறேன் என்றால் உடனே உட்காகத்துடன் குழந்தைகள் எம் අරුහේ ඕඩි වන්දු විඩුහිරාර්හල්. ඒ කියන්නේ කතන්දරයක් කියන්න යන්නේ ඇයි කිව්වොත් විගසින්ම උනන්දුවෙන් දරුවෝ අපි ළඟට දුවගෙන එති. අවඩහලුකුත් කදෙයිහල් කේට්කප් පිඩික්කුම්. ඔහු කතන්දර ඇසීමට කැමති. කදෙයිහල් වාසික්කප් පිඩුකුම්. කතන්දර කියවීමට කැමති. අදේ විඩ පඩංගලුඩන් කදෙයිහල් වාසික්ක මිහුම්. ඊටත් වඩා චිත්‍ර සමග කතා කියවීමට වඩාත් කැමති. කුලන්දෙයිහල් කබර්වන සිත්තිරංගල්. ඒ කියන්නේ ළමයි ආකර්ෂණය කරන්නේ චිත්‍රයි. ආயிரத்து தொள்ளாயிரத்து 56 ආනන්ද විකඩනින් வெளிவந்த ஜெமீன்தார் மகன் தமிழ் வெளிவந்த முதல் சித்திரக்கதை ஆகும். 1956 දී ආනන්ද විකඩම් සංග්‍රහයේ ජෙමින්දාර් මහන් කියන එක දෙමළින් ප්‍රකාශනය වූ පළමු චිත්‍ර කතාව වේ කියලා තමයි ඒකේ තේරුම. ඊළඟ පිටුව බලන්න. 1970 முதல் 1990 முற்பகுதி வரையிலான காலம் சித்திரக்கதைகளின் பொற்காலம் எனப்படுகிறது. ඒ කියන්නේ 1970 සිට 1990 මුල් භාගය දක්වා කාලය චිත්‍ර කලාවල ස්වර්ණමය යුගය ලෙස කියවේ. இக்காலத்தில் பல சித்திரக்கதை சஞ்சிகைகள் வெளிவந்தன. මෙම කාලයේදී බොහෝ චිත්‍ර කතා සංග්‍රහ ප්‍රකාශයට පත්විය. අවේ ලයන් කාමික්ස් රාණි කාමික්ස් வாண்டுமாமா சித்திரக்கதை அம்புலிமாமா பாலமித்திரா என்பனவாகும். ඒවා ලයන් කාමික්ස් රාණි කාමික්ස් வாண்டுமாமா சித்திரக்கதை அம்புலிமாமா பாலமித்திரா යන ආදියයි. தற்போது தொலைக்காட்சி கணினி என்பவற்றின் வருகை காரணமாக சித்திரக்கதை வாசிப்பு பழக்கம் குறைந்து வருகிறது. වර්තමානයේ රූපවාහිනිය පරිගණකය පැමිණීම යනාදියෙන් චිත්‍ර කතා කියවීමේ පුරුද්ද අඩු වී ඇත කියලා තමයි මේ ඡේදයෙන් කියවෙන්නේ. செயற்பாடு 3 ක්‍රියාකාරකම 3 ஆசிரியனின் உதவியுடன் செவிமடுப்போம். කීල්වරුම් විනාක්කලුක්කු විඩෙයි එළුදුවෝම්. ගුරුවරයාගේ උදව් ඇතිව සවන් දෙමු පිළිතුරු ලියමු කියලා තමයි තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා කුලන්දෙයිහලින් උලහම් එදනාල් ආනදු.
ඒ කියන්නේ කුඩා ළමුන්ගේ ලෝකය වන්නේ කුමක්ද? දැන් ඔයාලට මේ ඡේදෙන් ඔයාලට පැහැදිලිලා ඇති ඒකට උත්තරේ මොකක්ද කියලා. ඔයාලා මේ ඡේදෙන් හොයලා ඒකට උත්තරේ ලියන්න. දෙවෙනි ප්‍රශ්නය තමිලිල් වෙලිවන්ද මුදල් සිத்திරක්කදේ එදු. දෙමළෙහි ප්‍රකාශනය වූ පළමු චිත්‍ර කතාව කුමක්ද? තුන්වෙනි ප්‍රශ්නය අදු එදිල් වෙලිවන්දදු. ඒ ප්‍රකාශනය වූයේ කොහෙද? 4 තමිල් සිத்திරක්කදෙයිල් පොට්කාලම් එදු. දෙමළ චිත්‍ර කතාවේ ස්වර්ණමය යුගය කුමක්ද? 5 තමිල් වෙලිවන්ද සිத்திරක්කදෙත් සංජිහෙයිහල් ඉරණ්ඩු තරුහ. දෙමළෙහි ප්‍රකාශනය වූ චිත්‍ර කතා සංග්‍රහ දෙකක් දෙන්න කියලා තමයි තියෙන්නේ. සෙට්පාඩු නාංගු ක්‍රියාකාරකම 4 කදෙය්‍ය පාත්තිරමේට්‍රු වාසිප්පෝම් කතාව චරිතවලට බෙදී කියවමු කියලා තමයි තියෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති කුකුලෙකුයි කුකුල් පැටවෙක් ඉන්නවා. ඒ වගේම කුණු කන්දකුත් පේනවා. කුකුලා මෙහෙම කියනවා අදෝ ඔරු කුප්පෙයි මේඩු සාපිට්ටු පසිතිර්පෝම් අන්න කුණු කන්දක් කාලා කුසගින්න නිවා ගමු. ඊළඟ රූපෙන් පේනවා ඇති මේ කුකුලයි කුකුල් පැටවයි ආහාර හොයන එක මේ කුණු මේ ගොඩේ. ඒකලා මෙතනත් කුකුලා තමයි කියන්නේ சாப்பிட ஒன்றுமே இல்லையே இன்னும் கொஞ்சம் කිලරිත්තාන් පාර්පෝම් කන්න මුකුත්ම නෑනේ තවත් ටිකක් අවුස්සලා බලමු. ඊළඟ පිටුවේ දැන් තියෙනවා මේ කුකුලයි මේ කුකුල් පැටවයි ආහාර හොයද්දි මට මැණික් ගලක් වගේ එකක් හම්බෙලා තියෙනවා. ඒක තමයි මේ පින්තූරෙන් පේන්නේ. එතකොට කුකුලා කියනවා ආ ඉදු එන්න. ආ මේ මොකක්ද? ඊළඟට කුකුල් පැටවා මෙහෙම කියනවා ඊළඟ පින්තූරයේ තියෙනවා අප්පා අප්පා ඉදු එන්න නල්ල රුසියාන සාපාඩා එනක්කුත් තාරුංගල් තාත්තා තාත්තා මේ මොකක්ද හොඳ රස කෑමක්ද මටත් දෙන්න ඊළඟට 6 වෙනි පිටුව වලට පේනවා ඇති මේ කුකුල් පැටව ඒකට හොටෙන් ගහනවා ඒකට කන්න වගේ බලනවා. එතකොට කුකුල් පැටවා කියනවා චීචී ඉදු වෙන්න සාප්පිඩ මුඩියවිල්ලේ අප්පා චීචී මේ මොකක්ද කන්න බෑනේ තාත්තේ. ඊට පස්සේ ඊළඟ පින්තූරෙන් කුකුලා මෙහෙම කියනවා ඉදෙත් සාප්පිඩ මුඩියාදු ඉදු ඔරු ඉරත්තිනක්කල් මේක කන්න බෑ මේක මැණික් ගලක්. ඊළඟ පිටුවේ කුකුල් පැටවා මෙහෙම කියනවා අප්පඩියා අප්පා එහෙමද තාත්තේ. ඊළඟට තියෙනවා ඉදු ඉරත්තිනක්කල් ව්‍යාපාරික්කු කිඩෙත් තිරුත්තාල් පිරயோசனப்பட்டு இருக்கும் இதன் මහිප්පු තෙරින් තිරුක්කුම් මේක මැණික් ව්‍යාපාරිකයෙකුට ලැබුණා නම් ප්‍රයෝජනයක් තියෙනවා මෙහි වටිනාකම දන්නවා. ඊට පස්සේ කුකුලා කියනවා ඉදේ විඩදානියංගල් කිඩෙත් තිරුත්තාල් එනක්කු මහිழ்ச்சியாய இருந்திருக்கும் உனக்கும் தந்திருப்பேன் එංගල් වයිරුම් නිරෙත්තිරුක්කුම් මීට වඩා දාන්නේ ලැබුණාම මට සතුටින් ඉන්න තිබුණා. ඔබටත් දෙන්න තිබුණා. අපගේ බඩත් පිරෙන්න තිබුණා. මේ කුකුලා මේ කුකුල් පැටවට තමයි මෙහෙම කියන්නේ. ඊළඟ එකේ තියෙනවා කුකුල් පැටව තමා මෙහෙම කියන්නේ එන්න සෙයිවදු අප්පා මොනවා කරන්නද තාත්තේ. හරිම සංවේදී චිත්‍ර කතාවක් නේද ඔයාලට මේ දැන් මේකේ තිබ්බේ. සොල් අරිමුහම් වචන හඳුන්වා දීම කුලන්දෙයිහලින් දරුවන්ගේ උලහම් ලෝකය උත්සාහத்துடன் උනන්දුවෙන් අරුහේ ළඟින් කවර්වන සිත් ඇදගන්නා වෙලිවන්ද නිකුත් වූ පොට්කාලම් ස්වර්ණමය යුගය සිත්තිරක්කදේ චිත්‍ර කතාව කුරෙන්දු අඩුවෙමින් සෙට්පාඩු අයින්දු ක්‍රියාකාරකම 5 කදෙய்யே வாசிப்போம் சரியாயின் சரி எனவும் பிழையானின் பிழை எனவும் அடையாளம் இடுவோம்.
කතාව කියවමු. හරිනම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද යොදමු කියලා තමයි තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නය. කෝලි කුංජු කුප්පෙයෙක් කිලරියදු කුකුල් පැටියා කුණු කන්ද ඇවිස්සුවේය. 2. සේවලුක්කු මාණික්කක්කල් ඔන්රු කිඩෙත්තදු කුකුලාට මැණික් ගලක් ලැබින. 3. සේවලුක්කුත් දානියම් කිඩෙත්තදු කුකුලට ධාන්‍ය ලැබුණා. 4. ඉරත්තිනක්කල් කිඩෙත්තාල් සේවල් මහිරුන්තදු මැණික් ගලක් ලැබුණ නිසා කුකුලා සතුටු විය. දැන් ඔයාලට මේ චිත්‍ර කතාව මම කියලා දුන්නනේ. ඒක විදිහට ඒක හොඳට කියවලා මේ ප්‍රශ්න වලට හරි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද ඔයාලට යොදන්න පුළුවන්. පාඩු 6 ක්‍රියාකාරකම 6 අටවනයේ අවදානිපෝම් ඉඩේවැලි නිරප්පුවෝම් වගුව දෙස අවධානය යොදමු හිස්තැන් පුරවමු. පළවෙනි කොටුවේ දීලා තිනවා අයන්න. වරහන් ඇතුලේ උන් අකුරයි උත් අකුරයි දීලා තියෙනවා. ඊළඟකේ දීලා තිනවා තීර එකතු කිරීම උන් උත් එකතු කිරීම අදු. මේවා ක්‍රියාමූල. එතකොට එහෙම ක්‍රියාමූල එකතු වුණාම තිරන්තදු කියලා තමයි හැදෙන්නේ. එතකොට පර කියලා දීලා තිනවා අය නඩ කියලා දීලා තිනවා. පර කියන එක හැදෙන්නේ පර එකතු කිරීම උන් උත් අකුර එකතු කිරීම අදු. පරන්තදු ඊළඟ නඩන්දදු. ඊළඟකේ දීලා තියෙනවා ඊ අකුර. වරහන් ඇතුලේ උත් අකුරු දෙකක් දීලා තියෙනවා. පොරි එකතු කිරීම උත්තු එකතු කිරීම අදු. පොරිත්තදු කියලා හැදිලා තියෙනවා. මේකේ ඊ අකුරින් උත් ශබ්දය තමයි ඇහෙන්නේ. එතකොට තවි. තවි එකතු කිරීම උත්තු අදු. තවිත්තදු. එතකොට කඩි එක කඩිත්තදු කියලා හැදෙනවා. ඊළඟට අයි අකුර. ඊට පස්සේ උත් අයන්නයි උත් අයන්නයි. කිඩේ එකතු කිරීම උත් අයන්නයි එකතු කිරීම අදු. ඒක කිඩෙත්තදු කියලා හැදිලා තියෙනවා. ඊළඟ එක කදෙත්තදු සමෙත්තදු කියලා තමයි හැදෙන්නේ. ඊළඟට උයන්න දීලා තියෙනවා. වරහන් ඇතුලේ ඊ අකුර දීලා තියෙනවා. ඊට පස්සේ ඕඩු කියන එකට උයන්න දීලා තියෙනවා. වරහන් ඇතුලේ එකතු කිරීම ඉයන්න එකතු කිරීම අදු. එතකොට ඌ එක කැපුණාම ඕඩි යදු කියලා තමයි හැදෙන්නේ. ඩී කියන ඊ කියන ශබ්දය තමයි ඩී එකේ හැදිලා තියෙන්නේ. එතකොට කිලරියදු තේඩියදු. ඊළඟ එක උයන්න උත් අකුරු දෙකක් දීලා තියෙනවා. පෝ වරහන් ඇතුලේ ඩූ එකතු කිරීම උත් එකතු කිරීම අදු. ඩූ එක කැපිලා පෝට්ටදු කියලා හැදිලා තියෙනවා. ඊළඟ එක සාපිට්ටදු කියලා හැදෙනවා. ඊළඟට උයන්න උන් අකුරයි උත් අකුරයි විලු එකතු කිරීම උන් උත් එකතු කිරීම අදු. විලුන්තදු. ඊළඟ ඉරුන්තදු. පිටුවේ තියෙනවා වාසිප්පෝම් පයිච්චි පේරුවෝම් ඉඩේවැලි නිරප්පුවෝම්. කියවමු අභ්‍යාස කරමු හිස්තැන් පුරවමු. ආ යන්න දීලා තියෙනවා වයන්න වරහන් ඇතුලේ ඇලපිල්ල එකතු කිරීම උන් උත් එකතු කිරීම අදු. වන්තදු කියලා හැදෙනවා. ඊළඟට ආ යන්න දීලා තියෙනවා ත අකුර දීලා තියෙනවා. ඇලපිල්ල වරහන් ඇතුලේ දීලා තියෙනවා උන් උත් එකතු කිරීම අදු. තන්තදු කියලා හැදිලා තියෙනවා. ඊළඟ කොණ්ඩු වන්දදු. ඊළඟ පෝනදු කියලා හැදිලා තියෙනවා. සෙට් පාඩු 7 පඩම් පාර්පොම් වාසිප්පෝම් ඉඩේවැලි නිරප්පුවෝම්. පින්තූරය බලමු කියවමු හිස්තැන් පුරවමු. පළවෙනි එක සේවල් ඔන්රු කුප්පෙයෙක් හිස්තැනක් කිලරු කියලා වරහන් ඇතුලේ දීලා තිනවා. උණව් හිස්තැනක් තේඩු කියලා දීලා තියෙනවා. ඔයාලා මේ තේඩු කියන එකයි කිලරු කියන එකයි අතීත කාල පද දාලා අවසන් කරන්න තමයි තියෙන්නේ. මම ඔයාලට මේකේ උත්තර ටික කියලා දෙන්නම්. සේවල් ඔන්රු කුප්පෙයෙක් කිලරියදු උණව් තේඩියදු කුකුලෙක් කුණු කන්ද ඇවිස්සුවේය ආහාර සෙව්වේය. දෙවෙනි එක අප්පොලදු අංගේ ඉරත්තිනක්කල් ඔන්රෙක් කන්ටදු එවිට එහෙ මැණික් ගලක් දුටුවේය. තුන්වෙනි එක අදෙක් කණ්ඩ කුංජු අවලුඩන් අංගු වන්දදු
එය දුටු පැටවා ආශාවෙන් එහි ආවේය. ඊළඟ එක කුංජු ඉරත්තිනක්කලය කොත්ති කොත්ති පාර්ථදු. පැටවා මැණික් ගලට කොට කොටා බැලුවේය. அதே உண்ண முடியவில்லை. කවලයුඩන් සේවලෙ පාර්ථදු. එය කෑමට නොහැකි විය කනගාටුවෙන් කුකුලා දෙස බැලීය. ඉදු එමක්කු කිඩෙත්තදු என்ற பயன் එන කවලෙයුඩන් கூறியது. මෙය අපට ලැබීමෙන් කුමන ප්‍රයෝජනයක්දැයි කනගාටුවෙන් පැවසුවේය. ඊළඟ එක ඉරத்தினக்கல்லுக்கு பதிலாக தானியம் கிடைத்திருந்தால் வயிறு நிறைந்து மகிழ்ச்சியாய் இருந்திருப்பேன் එන නිනෙත්තදු. මැණික් ගල වෙනුවට ධාන්‍ය ලැබුණාම බඩ පුරවන් සතුටින් සිටිය හැකිව තිබුණේ යැයි සිතුවේය. තෙත්පාඩු 8 ಕ್ರಿಯಾಕಾರಕ ಮಠ பொருத்தமான எழுத்தே வைத்து இடைவெளி நிரப்புவோம். සිංහල சொல்லுடன் இணைப்போம். ගැළපෙන අකුර යොදා හිස්තැන් පුරමු. ගැළපෙන වචන යා කරමු. මම ඔයාලට වචනේ වචන තේරුමයි කියන්න යන්නම්. සේවල් කුකුලා කුප්පේ කුණු ආවල් ආශාව ඉරත්තිනක්කල් මැණික් කුංජු පැටවා වයිරු බඩ විලේමදිපත්‍ර වටිනා කවලේ දුක දානියම් ධාන්‍ය මහිழ்ச்சி සතුට. පාඩු 9 ක්‍රියාකාරකම 9 අයන්න குழுக்களாக இணைவோம் விரும்பிய சொற்கூட்டத்திற்கென தெரிவு செய்வோம். කණ්ඩායම් වශයෙන් එකතු වෙමු. කැමති වචන කාණ්ඩයක් තෝරා ගමු. சித்திரக்கதை ஒன்றை எழுதுவோம். වහුප්පරෙයිල් කාචිපඩුතුවෝම්. චිත්‍ර කතාවක් ලියමු. පන්තියේ ප්‍රදර්ශනය කරමු. තොහුදු ඔන්රු තොහුදු ඉරන්ඩු තොහුදි මූන්රු කියලා තියෙනවා. ඔයාලට පුළුවන් මේවා භාවිතා කරලා මේ කිව්ව විදිහට චිත්‍ර කතාවක් ලියන්න. මේ විදිහට තමා ඔයාලගේ 9 වසර පෙළ පොතේ තියෙන පළවෙනි පාඩම සකස් වෙලා තියෙන්නේ. නැවතත් අලුත් වීඩියෝවක් ගෙනෙන්න බලාපොරොත්තු වෙමින් අදට මම මේ පාඩම අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.